දැනට අඳුනාගෙන තියෙන ප්‍රධානම හේතු කාරණු කීපයක් තියෙනවා. ඒකෙන් පළවෙනිම හේතු කාරණු විදියට මම හඳුන්වා දෙන්න කැමති අවදානම් මට්ටමකට මධ්‍යසාර පාවිච්චි. අපිට ඒක ප්‍රමාණාත්මකව කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් සතියකට එහෙම නැත්නම් ඒ පාවිච්චි කරන වාර ගාන අනුව කියන්න පුළුවන්. අවදානම් මට්ටම ඉක්මවා මධ්‍යසාර පාවිච්චියක් සිද්ධ වෙනවා නම් ඒක අක්මාවේ තෙල් තැම්පත් වීමට ප්‍රධාන හේතුවක් විදිහට දකිනවා. ඔබ සියලු දෙනා අහලා ඇති අපේ සිරෝසිස් කියන මට්ටමටම අක්මාව ඩැමේජ් වීමට ප්‍රධාන හේතු විදිහට අපි දැනටත් සලකන්නේ මධ්‍යසාර භාවිතය. ඒ සිරෝසිස් කියන රෝගයේ පටන් ගැනීමේ මුල් අවස්ථාවක් විදිහට බොහෝ විට සිද්ධ වෙන්නේ අක්මාවේ තෙල් තැම්පත් වීම. ඊළඟට දෙවෙනි ප්‍රධානම කාරණේ විදිහට අපි හඳුනගෙන තියෙන්නේ අප අතර දැනට බහුලව තියෙන දියවැඩියාව, අධික ස්ථූලතාවය, අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය, අධික රුධිර පීඩනය වගේ රෝග නිසා ඒ බයෙන් ඇතිවෙන අවදානමක් විදිහට අක්මාවේ තෙල් තැම්පත් වීම. කලාතුරකින් වෙන කරුණු කීපයකුත් අක්මාවේ තෙල් තැම්පත් වීම සඳහා හේතු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇත්තම කිව්වොත් බටහිර වෛද්‍ය විද්‍යාවේ සමහරක් රෝග සඳහා පාවිච්චි කරන ඖෂධ වර්ග වලින් විශේෂයෙන්ම කැන්සර් සඳහා පාවිච්චි කරන කීමෝതെරපි වගේ බෙහෙත් වලින් සහ වෙනත් ඖෂධ වලින් සමහරක් වෙලාවට අතුරු ආබාධයක් විතර අක්මාවට යම්කිසි ප්‍රමාණයකට තෙල් එකතු වෙන්න පුළුවන්. සහ සමහරක් රෝග, හමේ රෝග, ආතරයිටිස් වගේ රෝග තත්ත්වත් එක්කම මේ අක්මාවේ තෙල් තැම්පත් වීම කියන එක බද්ධ වෙලා තියෙන්න පුළුවන්. විශේෂිත අවදානම් සාධක නැතුව අපිට රෝගීන් හම්බ වෙනවා අක්මාවේ තෙල් එක්ක. එතනදී අපි හේතුවක් විදිහට සලකනවා ජානමය සාධකත්. ගොඩක් රෝගීන් ඉන්නවා මධ්‍යසාර භාවිතයකුත් නැහැ. අර අපි හිතන විදිහට සමහර කල් දියවැඩියාව අධික ස්ථූලතාවයක් වගේ අවදානම් සාධකත් නැහැ. හැබැයි පවුලේ රෝගීන් කිහිප දෙනෙක්ම අක්මාවේ තෙල් සම්බන්ධව ප්‍රශ්න තියෙන ප්‍රමාණය අඳුර ගන්නවා. ඉතින් එතනදී අපිට යම්කිසි ප්‍රමාණයකට හිතන්න පුළුවන් ජානවල බලපෑම නිසා එහෙම නැත්නම් ජානවල වෙනස් වීම නිසාත් යම්කිසි ප්‍රමාණයකට අක්මාවේ තෙල් එකතු වීමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ යනකොට ක්‍රමක්‍රමයෙන් අක්මාවේ සෛල ඇතුලේ අසාත්මිකතාවයක් එහෙම නැත්නම් අපි ඉන්ෆ්ලමේෂන් එකක් හට ගන්නවා. ඒතකොට එතනදී වෙන්නේ සාමාන්‍යයෙන් විද්‍යාත්මකව ඕනම තැනක අසාත්මිකතාවයක් හට ගන්න අවස්ථාවන් වලදී එම අසාත්මිකතාවය නිසා සෛල වලට සිදුවෙන ඩැමේජ් එක එහෙම නැත්නම් හානිය නිසා ක්‍රමානුකූලව මේ සෛල ඇතුලේ එහෙම නැත්නම් අක්මාව ඇතුලේ තන්තු තැම්පත් වීමක් සිද්ධ වෙනවා. මේ තන්තු තැම්පත් වීම ක්‍රමානුකූලව ඉහළ යනකොට සිද්ධ වෙන්නේ අක්මාවේ සම්පූර්ණයෙන්ම සෛල ප්‍රමාණය විනාශ වෙලා තන්තු විතරක්ම වෙන මට්ටමකට අක්මාවපත් වෙනවා. එහෙම නැත්නම් ඒතර එතනදී වෙන්නේ ඒ අක්මාවේ දෘಢ බව. එහෙම නැත්නම් ඒ ෆයිබ්‍රෝසිස් කියන තත්ත්වය නිසා තන්තු තැම්පත් වීම නිසා අක්මාවේ දෘಢ බව ඉහළ ගිහිල්ලා අක්මාවේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය සෛල ප්‍රමාණය අඩු වෙලා තමයි අපිට ගොඩක් වෙලාට ප්‍රශ්න මතුවෙන්නේ.